හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මං හිතනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ vlog එකට. A-levelුත් ඔන්න ළඟම එනවලු නේද? ඉතින් මටත් හිතුණා මං කොහොමද A-level වලට වැඩ කරේ? එතකොට මං කැම්පස් ගියේ කොහොමද? අපි A-level වලට වැඩ කරන්න ඕනේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න. ඉතින් මං හිතනවා ඔයා A-level කරත්, O-level කරත්, ආර්ට් කරත් නැත්නම් වෙන විෂය ධාරාවකින් A-level කරත් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාට එක්සෑම් එක ඉහළින්ම පාස් වෙන්න ඕනි නම් මෙන්න මේ ටිප්ස් ටික භාවිතා කරලා බලන්නකෝ. අනිවාර්යෙන්ම ඔයාට ලොකු රිසල්ට් එකක් දාන්න පුළුවන්. මුලින්ම ඔයා කැමති ස්ට්‍රීම් එක සිලෙක්ට් කරගන්න ඕන. ඔයා කැමති ආර්ට්ද, කොමර්ස්ද, බයෝද, මැත්ස්ද, එහෙමත් නැත්නම් ටෙක්ද? ඉතින් ඔයා ඉස්සරෝම හිතන්න ඕනේ මෙන්න මේක. ඊට පස්සේ ඔයා තෝරගත්ත ස්ට්‍රීම් එකට අනුව ඔයා කරන්න ඕන සබ්ජෙක්ට් මොනවද කියලා ඔයා සිලෙක්ට් කරගන්න ඕන. ඔයා ඊට පස්සේ කරන්න ඕන හොඳ ක්ලාස් එකක් තෝරගන්න එකනේ. ඉතින් ඔයාලගේ යාළුවෝ යන රැල්ලට ඔයා යන්නේ නැතුව ඔයා ගිහින් බලන්න ඔයාට ගැලපෙන ටියුෂන් ක්ලාස් එක මොකක්ද කියලා. ඒ වගේම හොඳ ගුරුවරු ඔයා තෝරගන්න ඕනේ. ඉස්කෝලේ යන එක නම් අමතක කරන්න එපා. ඔයා මිස් නොකර හැමදාම ඉස්කෝලේ යන්න ඕන. මොකද ඔයාට A-level වලට තියෙන අවුරුදු 2යි. ඒ වගේම ඔයාගේ පාසල් කාලයත් තව අවුරුදු 2යි. ඊට පස්සේ නෑ බෑ කියන වචන දෙක ඔයාගේ ඩික්ෂනරි එකෙන් අයින් කරන්න ඕන. මම එහෙම කිව්වේ ඔයාට හොඳ ලොකු රිසල්ට් එකක් දාන්න ඕනි නම් ඔයා උනන්දු වෙලා වැඩ කරන්න ඕන. ඒ කියලා කියන්නේ ඔයාට සබ්ජෙක්ට් 3ක් තියෙනවා නම් ඔයා එක සබ්ජෙක්ට් එකට ගොඩාක් මහන්සි වෙලා වැඩ කරා කියලා ඔයාට කැම්පස් යන්න බැරි වෙනවා. ඒ කියලා කිව්වේ ඔයා සබ්ජෙක්ට් 3ටම සමාන වශයෙන් බර දීලා හොඳට උනන්දුවෙන් වැඩ කරන්න ඕන. හැම දවසක්ම අපිට ලැබෙන පුංචි ගිෆ්ට් එකක්. ඉතින් මේ දවස් වලට ලස්සනට ප්ලෑන් කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ටු-ඩු ලිස්ට් එකක් හදන්න. ඔයා කරන වැඩ ඒක ලියන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේ වැඩ කරා නම් ඉස්සරින් ඔයාට ටික් එකක් දාන්න පුළුවන්. ඔයා මේ වැඩ කරලා අන්තිමේදී ඔයාට බලද්දී මේ සතුට ඔයාට කියා ගන්නත් බැරි වෙයි. ඔයාට අවුරුදු 2ක් තියෙනවා කියලා හිතුවට කවදාවත් වැඩ නම් කල් දාන්න එපා. මොකද ඒකෙන් අන්තිමේදී ඔයා හොඳටම ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ස්කූල් එකේ ඒ වගේම ටියුෂන් ක්ලාස් එකේ දෙන වැඩ එදාම ආපහු බලන්න ඕනේ. මොකද ඒ කොටස ඔයාට එදාම කවර් කරගන්න පුළුවන්. ඔයාට නොතේරුණු තැනක් අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයාට පුළුවන් ආපහු ටීචර්ස්ලාගෙන් අහන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ත් එක්කත් එකතු වෙලා මේ දේවල් කතා කරගන්න පුළුවන්. සමහර යාළුවෝ ඉන්නවා එයාලා චුට්ටක් කැමති නෑ Taman දන්න දේවල් ෂෙයා කරගන්න. ඉතින් මං කියන්නේ ඔයාලා නම් එහෙම කරන්න එපා. ඔයාලා දෙයක් දන්නව නම් දන්නේ නැති කෙනෙක්ට උනත් කමක් නෑ කියලා දෙන්න. මොකද එහෙම කරද්දී ඔයාට ඔයාගේ මතකය තව තවත් වැඩි දියුණු වෙනවා. ඔයාලා පාඩම් කරද්දී මම නම් කියන්නේ හිතින් කියවනවට වැඩිය ටිකක් ශබ්ද නගලා කිව්වොත් හොඳයි කියලා. මොකද ඔයා කටින් කියන වචනේ ඔයාගේ කනට හොඳට ඇහෙනවා. එතකොටත් ඔයාගේ මතකය තවත් වැඩි වෙනවා. ඔයාට පුළුවන් ඔයා ඉගෙනගත්ත දේවල් තව කෙනෙක්ට කියලා දෙන්න. ඒ කියලා කියන්නේ ඔයාට තව කවුරුත් ඇත්තටම ඕනි වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් කන්නඩිය ගාවට ගිහිල්ලා ඔයාට ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මේ සෙල්ෆ් ප්‍රැක්ටිස් එකෙන් ඔයාගේ මතකය ඔන්න තවත් වැඩි වෙනවා. ඔයාට අමාරු වචන, අමාරු කොටස් මේ වගේ දේවල් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒක පොඩි සින්දුවකින් වගේ දෙයකින් ඔයාට ආස හිතෙන විදිහට ඒක මතකේ තියාගන්න. මොකද සින්දු කියලා කියන්නේ එක දිගට ගලාගෙන යන වචනනේ. ඉතින් මේ සින්දු වලින් ඒ ගලාගෙන යන රිද්මේට අනුව ඔයාගේ මතකේ තියාගන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයා පාඩම් කරපු දේවල් රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ ආයෙත් මේ රෙකෝඩින් ප්ලේ කරලා අහනකොට ඔයා පාඩම් කරපු වචන ඔයාගේම කටහඬින් ආපහු ඔයාට අහන්න පුළුවන්. මේ ඔක්කොම කරලා ඔයා කරන්න ඕනේ ප්‍රධානතම දේ තමයි අනිවාර්යෙන්ම පාස් පේපර් කරන එක. ඔයාට පුළුවන් පළාත්
පාස් පේපර් ටික හොයාගන්න. ඒ වගේම ගිය අවුරුදු වල පාස් පේපර් අරගෙන ඒ පේපර් නිතර කරන්න ඕනේ. පාස් පේපර් ඒ වගේම පේපර්ස් වැඩි වශයෙන් කරද්දී ඔයාගේ MCQ ටික ඉක්මනටම හදාගන්න පුළුවන්. ඒ ලෙවල් කරන ඔයාලා ඉතින් තවදුරටත් කම්මැලි වෙන්න ඕනි නැහැනේ. ඔන්න ඔයාලට පුළුවන් රචනා ප්‍රශ්න ටයිම් තියලා ලියන්න. එතකොට ඔයාගේ වේගය හදාගන්න පුළුවන්. පැය 3ක පේපරේට ඔයා කොහොමද ලියන්න ඕන? එක ප්‍රශ්නයකට ඔයා සාමාන්‍යයෙන් කොච්චර වගේ වෙලාවක් ගන්න ඕනද? මේ ගැන ඔයාට පොඩි අයිඩියා එකක් ගන්න නම් ඔයා ටයිම් තියලා පේපර්ස් කරන එක ගොඩක්ම වටිනවා. ඔයා කරන පාඩම් වල ඔයා ෂෝට් නෝට් හදාගන්න ඕන. ෂෝට් නෝට් එකක් කියලා කියන්නේ ඔයා පාඩම් කරන තියරිය ඔයා පොඩි ෂෝට් නෝට් එක බලපු ගමන්ම ඔයාට හොඳට මතක් වෙන්න ඕන. ඒ හින්දා ෂෝට් නෝට් එක හදන්න කලින් ඔයා හොඳට ඒ කොටස් ටික පාඩම් කරන්න ඕන. ඊට පස්සේ ඔයා ෂෝට් නෝට් එක හදන්න. මොකද ඔයා මේ ෂෝට් නෝට් එක දැක්ක ගමන් ඔයාට අර විෂය කරුණු ටික හොඳින් මතකයේ තියෙන්න ඕන. ඒ වගේම ඔයා පහුගිය අවුරුදු වල අයියලා අක්කලා ලියපු පේපර්ස් ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕන. ඒ පේපර් වලට ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොනවද? ප්‍රශ්න එන්නේ කොහොමද? ප්‍රශ්නෙන රටාව. ගිය අවුරුද්දේ ආපු ප්‍රශ්නය මේ අවුරුද්දෙත් ඒවිද? ඉතින් මේ වගේ දේවල් වලට උත්තර ඕනේ නම් ඔයා පාස් පේපර් ඒ වගේම පළාත් පේපර් ටික ගැන හොඳ අවබෝධයෙන් ඉන්න ඕන. මන් මේ කියපු ටිප්ස් ටික ඔයාලත් හරියටම කරොත් ඔන්න ඔයාලට ලොකු රිසල්ට් එකක් දාලා ඔයාලා කැමතිම කැම්පස් එකට යන්න පුළුවන්. ඔයා මතක තියාගන්න ඕනේ මේ වෙලාවෙත් ඔයාගේ යාළුවෝ කැම්පස් යන ආසාවෙන් ගොඩක් උනන්දුවෙන් වැඩ කරනවා කියලා. ඉතින් එහෙම හිත ඉන්නවද නැත්නම් ඔයත් හොඳට වැඩ කරලා ඔයා ආසම කැම්පස් එකට යනවද? අපි මොනවා ඉගෙන ගත්තත් අපි ඒක හරි ආසාවෙන් ඉගෙන ගන්නවා නම් අපිට හොඳට ඒක මතකයේ තියෙනවා. ඔයාලා දන්නවද law of attraction කියන එක? ඉතින් මේ විශ්වාකර්ෂණ නීතිය හැම වෙලාවෙම ඔයාලා පොසිටිව් විදියට හිතන්න උනන්දු කරනවා. උනන්දුවයි කැපවීමයි උත්සාහයයි තියෙනවා නම් ඔන්න ඔයාව වෙන කාටවත්ම නවත්තන්න බෑ. ඉතින් කවුරු මොනවා කොහොම කිව්වත් ඔයාට හොඳ රිසල්ට් එකක් දාන්න ඕනි නම් ඔයා මහන්සි වෙලා හොඳට උනන්දුවෙන් වැඩ කරන්න ඕන. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම මම විශ් කරනවා හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්න කියලා. මන් කරපු සබ්ජෙක්ට් වලටත් වෙන වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම කරන්න.